ජනාධිපතිතුමා විසින් පසුගිය අප්‍රේල් මාසයේදී පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම හමුවන්නට අපි අද පැමිණියා. පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට ප්‍රධාන වශයෙන්ම මේ 2025-26 වකවානුවේ සිදුවුණු ගල්ලංගුරු ප්‍රසම්පාදනය හා බාල ගල්ලංගුරු සැපයීම නිසා ඇති වෙලා තියෙන මූල්‍ය විනාශය හා බලශක්ති පද්ධතියට සිදු වෙලා තියෙන විනාශය ගැන, ඒ වගේම 2009 ඉඳන් සිදුවෙච්ච ගල්ලංගුරු ප්‍රසම්පාදනය පිළිබඳ පත් කරන ලද විවිධ කොමිෂන්, පොලිස් පරීක්ෂණ, අල්ලස් කොමිසමේ විමර්ශන සහ විගණකාධිපති වාර්තාවල නිගමන සම්බන්ධයෙන් සිදු කරලා තියෙන ප්‍රගතිය පිළිබඳව අපි පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා. ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ විදිහට විශේෂ ජනාධිපති කොමිසමක් දානකොට පහුගිය මැයි 1 වෙනිදා ජනාධිපතිතුමාගේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මැතිතුමා මේ කොමිෂන් සභාව ගැන ප්‍රකාශ කළා. මේ කොමිෂන් සභාවෙන් ඒගොල්ලෝ නිදොස් වෙනවා, අනික් අය වැරදිකරුවෝ. මේක මේ කොමිෂන් සභාව පනතටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි දෙයක්. ඒ අනුව කොමිෂන් සභාවේ ස්වාධීනත්වය, කොමිෂන් සභාවට බලපෑමකින් තොරව කටයුතු කිරීමට තියෙන හැකියාව වගේ කරුණු සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුවෙනවා. ඒ පිළිබඳව අපි දියුරුම් ප්‍රකාශයක් මගින් කොමිෂන් සභාවේ අවධානය යොමු කළා මේ කරුණු සම්බන්ධයෙන් වාර්තා කරන හැටි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ වැඩිම වර්ෂාපතනය වාර්තා කරලා තියෙන පුත්තලමේ. ඒ මිලිමීටර් 256. ඉතින් අපි දන්නවා පුත්තලමේ තමයි ගල්ලංගුරු බාන්න. මේ ගල්ලංගුරු බෑමට ඉතාමත්ම බරපතල තාක්ෂණික ප්‍රශ්න දැන් මතුවලා තියෙනවා. ඉතින් නිසි කලට ටෙන්ඩර් පටිපාටියක් කැඳවලා නිසි ආකාරයට ගල්ලංගුරු ප්‍රසම්පාදනය නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද ගල්ලංගුරු නැව් දෙකක් බා ගන්න බැරුව මහ මුහුදේ නවත්තලා තියෙනවා. ඉතිරි නැව බා ගන්න බැරුව මේ වාරකන් සමයට අහුවෙලා වැසිවලට අහුවෙලා තියෙනවා. එතකොට අපිට මේ රටේ මිනිස්සුන්ට අවමානයක්. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් മന്ത്രിවරු මේ ගල්ලංගුරු නැව් ටික බාලා බලාගාරය ප්‍රාණවත් කරලා ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් ගැන නෙවෙයි. ඔවුන් 2008 ඒවා හොය හොය දේශපාලන මඩ ගැසීමේ ව්‍යාපාරයක නියැලලා ඉන්නවා. තාමත්ම කනගාටුවට කාරණා බොහොම පැහැදිලිව තියෙනවා. ඉදිරි කාලයේදී රටේ බලශක්ති සුරක්ෂිත භාවයට අනතුරක් සිදු වුණොත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් බාරගත යුතුයි මේ ගල්ලංගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවීම නිසා. ඒ ගල්ලංගුරු ගැන විවිධ මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා. මේ 2014 දී මම විසින් රචිත කෘතියක්. මේකෙන් තමයි ප්‍රථම වතාවට 2009 ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ තියෙන තාක්ෂණික ගැටලු, මූල්‍ය ගැටලු ප්‍රථම වතාවට රටට හෙළි කරලා මේ පිළිබඳ මහජන මතයක් ඒ අවස්ථාවේ ඇති. ඒ වගේම මේ විගණකාධිපති වාර්තාව. මේකේ තියෙනවා මා දුර කාලයේ දරපු 2010 11 කාලේ 12 කාලය පිළිබඳවත් 2015 කාලය පිළිබඳව ඇතිවෙච්ච ගල්ලංගුරු ප්‍රසම්පාදනය පිළිබඳ. මෙහිදී මා දක්වපු අදහස් මේකේ තියෙනවා විශාල ප්‍රමාණයක් මේකට ඇමුණුම්. ඒ ඇමුණුම් සියල්ලම මා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් වාර්තා ඇතුළු සියලුම දේ තිබෙනවා. ඉතින් ඒ අනුව එතන ඇවිල්ලා කියනවා පාටලීගේ කාලේ ගල්ලංගුරු ගෙනාවා ටෙන්ඩර් වලින් තොරව. මම අභියෝගයක් කරනවා. පාටලීගේ වකවානුවේ පාටලීගේ නියෝග වලින් ගල්ලංගුරු තොග ගෙනහව අවස්ථාවල් පෙන්වන්න කියලා. ගල්ලංගුරු වගේක් ගෙන්නුවා ෂිපින් කෝපරේෂන්. ඒ ගල්ලංගුරු තොග බාන්න එපා කියලා අපි නියෝග කළා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව කව බාන්න. ඊට පස්සේ අපට සිද්ධ වුණා ඒවට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන්න. ඉතින් ඒ මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ වෙච්ච ලිපි ලේඛන අපි සතුයි. අපි අනාගතයේ ඉදිරිපත් කරනවා. අපි මේ ගල්ලංගුරු කොමිෂන් සභාවට අපෙන් ඉල්ලා හිටියා අපිට ඒ පිළිබඳ සහයෝගය දෙන්න කියලා. අපි කෝ සම්පූර්ණ සහයෝගය අපි දෙනවා. අපි ඇවිල්ලා විවෘතව කටයුතු කරමු. එතකොට ඒ අවස්ථාවේදී මතක තියාගන්න ඔය ගල්ලංගුරු මාෆියාව ආරක්ෂා කරපු වෘත්තීය සමිතිය හිටියේ කොහෙද කියන එකත් අපි අනාගතයේ එළිදරව් කරමු. ඒ වගේම කියන්න ඕනේ 2015 ඇතිවෙච්ච තත්ත්වය ඒක 2013 ඉඳන් ගිය ප්‍රසම්පාදනයක්. ඒ පිළිබඳවත් මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලිපියක් මගින් දැනුම් දුන්නා. ඒකත් මේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. මේ වාර්තාව ඉතාම නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. ඒ එතන ඇවිල්ලා පෙන්නනවා මේ අපි මේවට සම්බන්ධයි කියලා ව්‍යංගයෙන් පෙන්නන කතා පෙන්වන නිසා මේ ගල්ලංගුරු පිළිබඳ කාරණේත් මේ බලාගාරයේ තැනීම පිළිබඳ අභියෝගය බාර අරගෙන මේ අභියෝගය අපි ජයගත්තා. ඒ වගේම අපි මේ කොමිෂන් සභාවෙන් ඉල්ලලා තියෙනවා. ඇතම් දේශපාලන පක්ෂ 88 89 ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලිලා ගල්ලංගුරු බලාගාරය තැනීම වැළැක්වුවා. ඒක ප්‍රතිඵලයක් හැටියට 1991 2011 කාලේ කෝටි ප්‍රකෝටි ගානක පාඩුවක් මේ රටට සිද්ධ වුණා. ඒ පිළිබඳව විමර්ශනය කරන්න කියලා අපි ඉල්ලා හිටියා. උන්ගේ ප්‍රතිපාදනය තුල ඇතුල් නොවුන්. අපි අනාගතයේ ඒක කරනවා. ඒ නිසා ගල්ලංගුරු නැව් දෙකක් බා ගන්න බැරුව මුහුදේ මහ වැසි වැටිලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු නිකුත් කළා. මේ අර්බුදේ උත්සන්න වෙලා තියෙන වෙලාවේ 2008 ගල්ලංගුරු බාපු හැටි ගැන හොයන එක ගැන ප්‍රකාශ නිකුත් කරන්න මේ മന്ത്രിවරු ඉදිරිපත් වීම හාස්‍යජනක විතරක් නෙවෙයි මේ රටේ ජනතාවට කරපු බලගතු අවමානයක් හැටියට දක්වන නිසා අපි පැහැදිලිව මේ කොමිෂන් සභාවට ඕන සහයෝගයක් අපි ලබා දෙනවා. ඉදිරි කාලෙදී මේ වංචාවේ ඉන්දියානු සාධකයේ ට්‍රයිඩන්ට් චෙම්පා ඒ වගේම ටරොන්ටොට් කවුද පිටිපස්සේ ඉන්නේ මේ ගල්ලංගුරු ක්‍රියාවලිය සිදු වුණේ කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසම ලබා දුන් වාර්තාවත් විගණකාධිපතිතුමා ලබා දුන් වාර්තාවත් ඊටමතරව වර්තමාන තත්ත්වයක් පිළිබඳව අපි දිගින් දිගටම මේ අරගලය කරගෙන යනවා. අපි පැමිණිලිකරු විත්‍ය ඇවිල්ලා වෙනත් කාරණා කිව්වට වැඩක් වෙන්නේ නැහැ.